අයිබෝන් උපුල් බණ්ඩාර YouTube නාලිකාව හරි උපුල් බණ්ඩාර Facebook පිටුව හරි දෙකෙන් එකකට ගොඩවදින ඔබ සියලුම දෙනා බොහොම ගෞරවයෙන් පිළිගන්නේ. ඉතින් ඔබ දන්නවා පොතක මතක කියලා මගේ විශේෂ සෙග්මන්ට් එකක් තියෙනවා. මේ ඊයේ පෙරේදා ටෙලි නාට්‍යයක් බල බල ඉඳි මට හිතුණා ටෙලි නාට්‍ය මතකත් බොහොම වැදගත් කාරණා තියෙනවා කියලා. ඒ නිසා අලුත් වැඩකට අත ගහන්න හදන්නේ. ඔබ එන්නේ උපුල් බණ්ඩාර YouTube නාලිකාවෙන් නම් අපි හම්බලා ඉන්නේ. මතක් කරනවා උපුල් බණ්ඩාර YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම ඔබ එකතු වෙලා ඉන්නේ උපුල් බණ්ඩාර page එකෙන් නම් FB පිටුවෙන් නම් අපි ආරාධනය කරනවා ඒකට like එකක් දාන්න, comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙමනම් පොතක මතක වගේ මම කිව්වා ටෙලි නාට්‍ය මතකත් වැදගත් කාරණා තියෙනවා කියලා. ඉතින් එහෙමනම් මේ මතකය ගැන කතා කරන්න කලින් මෙන්න මේ වීඩියෝ කැල්ල නරඹලා ඉන්න. කොච්චර කාලයක් අපේ තාත්තා ওই ඉස්කෝලේ ප්‍රින්සිපල් වෙලා හිටියද? ඉතින් මං ඒ අයිට තිබුණේ ඒ කාලේ මට ඕවා කියලා දෙන්න. දැන් එයි උඹ ඔයනෝ මට උගන්වන්න. ඉස්කෝලේදී මේවා කියලා දෙන්නේ නැහැ බං. එහෙනම් බං ඒ ඉස්කෝලේ වැඩක් නැහැ. අපරාධේ මට තිබ්බේ පුංචි කාලේ වෙන ඉස්කෝලේකට යන්න. යාලිය ඒ ඉස්කෝලේ කරන්නේ නෙමෙයි මොන ඉස්කෝලේකවත් ඒව උගන්වන්නේ නැහැ. උගන්වන්නේ විභාග පාස් වෙන්න. ජීවත් වෙන්න කොහෙවත් උගන්වන්නේ නැහැ බං. එතකොට අපි ජීවත් වෙන්න ඉගෙන ගන්න කොයින්ද බං? කොහොමද? මේ කතාව ටිකක් හිතට වැදුනා. ඔබටත් ඇත්ත කියලා හිතෙන්නේ නැද්ද? පාසල් වල ජීවත් වෙන්න කියලා දෙන්නේ නැහැ. මේ කතාව හරි නේද? පාසල් අධ්‍යාපන ක්‍රමය ඇතුලේ වර්තමානයේදී විභාග පාස් වීම සඳහා දරුවන්ට විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් විදිහට ඒ ගැන අපට විවේචනයක් නැහැ. මොකද විභාග සමත් වෙන්නේ නැතුව අපට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ දරුවන්ට. කොහොම වුණත් හැබැයි ජීවිතේ නම් කියලා දෙන්න හරි අඩුයි. මොකද ගුරුවරයෙකුට සිද්ධ වෙනවා සිලබස් එක කවර කරන්න. එතකොට ගුරුවන්ට අවස්ථාව නැහැ දරුවන්ට ජීවිතය කියලා දෙන්න. අමතර දේවල් වලට වැඩි අවධානයක් යොමු වෙන්නේ නැහැ පාසල් මට්ටමින්. හැබැයි මේ කතාවට මම අපට ජීවිතය කියලා දුන්නේ පාසල. ඒ වගේම ඒකට අධ්‍යාපනය. අපි පාසල් යන කාලේ කියන්නේ මීට අවුරුදු 30කට විතර කලින් කතාවක් මම ඔබට කියන්නේ. ඒකට අපි පාසල් යන කාලේ අධ්‍යාපනය ලබා දුන්නා වගේම අමතර වැඩ ගොඩක් කරන්න පරිසරය නිර්මාණය වෙලා තිබ්බා පාසල් ක්‍රමය ඇතුලේ. එතකොට ඒ කාලේ සිලබස් කවර් කරේ නැද්ද? නැහැ. අපිට උගන්නම ගුරුවරු අමතර වැඩවලට අපි යොමු කරා වගේ සමහර වෙලාවට සිලබස් කවර් කරන්න බැරි වුණාම සතියන්තේ දවස්වල ඉස්කෝලේ පන්ති දැම්මා. ඒවට ටියුෂන් නෙමෙයි කිව්වේ. ඒවට කිව්වා අමතර පන්ති කියලා. ඒවට ගුරුවරු සතයක්වත් ආයි කරේ නැහැ. එහෙම නැතිනම් නිවාඩු කාලේ, ඒ කියන්නේ මාසයක් වගේ අගෝස්තු වගේ හම්බෙන නිවාඩු වලදී නිවාඩු කාලේ පන්ති දාලා ඉගෙනගන්න. ඊට අමතරව සමහර ගුරුවරු මට මතක් වෙනවා මගේ පාසල ඥානෝදය ඒක හිටිය RMKB ඇඹෝ කියලා සර් කෙනෙක්. මේ සර් ගෙදර එක්කගෙන ගිහිල්ලා රාත්‍රී කාලයේදී උගන්වලා කණ්ඩක් දීලා ගෙදරට ගෙනින් අරලපු අවස්ථා අපේ ජීවිතේ තිබිලා තිබ්බා. ඒ නිසා ජීවිතේ අපට ජීවත් වෙන්න පාසල පාර කියා දීලා තියෙනවා. හැබැයි වර්තමානයේ මේ ටෙලි නාට්‍ය කියනවා වගේම ජීවත් වෙන්න පාසල් ඇතුලේ උගන්වන්නේ නැහැ. එහෙමනම් අපි කොහෙන්ද ජීවත් වෙන්න ඉගෙන ගන්නේ? අන්න එතන තමයි ගැටලුව සහ ප්‍රශ්නය නිර්මාණය වෙන්නේ. ජීවත් වෙන්න ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ අත්දැකීම් ඇතුළෙම තමයි. ඒ නිසා අපිට සිද්ධ වෙලා තියෙන අත්දැකීම් එකතු කරගෙන ජීවිතේ ඉගෙනගෙන පාඩම් හදාගෙන ජීවිතේ අනිත් ඉලක්ක වලට යද්දී ගොඩක් දේවල් ආපස්සට එනවා. ඒ නිසා තමයි මේ යථාර්ථය අපි හරියටම තේරුම් ගන්න ඕනේ. මොකක්ද? පාසල් යන අවධියේදීම දරුවන්ට වැඩියෙන් අත්දැකීම් ලබන්න අවස්ථා නිර්මාණය කරලා දුන්නොත් ජීවත් වෙන්න ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනය කරනවා මොකක්ද? හොඳට අධ්‍යාපනය ලබන්න විභාග සමත් වෙනවා වගේම සමගාමීව අධ්‍යාපනයත් එක්ක අමතර බොහෝ දේ කරන්න සිද්ධ වෙනවා. ක්‍රීඩා, ඒ වගේම විවිධ තරඟ, විවිධ නිර්මාණයන්, විවිධ අත්දැකීම් ලබන කැඩට් බාල දක්ෂ, ඒ වගේම ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා වලට අපිට යොමු වෙන්න සිද්ධ වෙනවා. මේවත් එක්ක තමයි දරුවෙක්ට අත්දැකීම් ලබා ගන්න පුළුවන්. ඒ නිසා පොතට පතට සීමා නොවි අත්දැකීම් වැඩියෙන් ලබා ගන්න අවස්ථාව උදා කරගන්න කියලා අපි ඔබට ආරාධනය කරනවා. විශේෂයෙන්ම දෙමව්පියන්ට මතක් කරනවා අධ්‍යාපනයේ පොළඹවනවා වගේම අමතර දේ කරන්න දරුවන්ට පෙළඹවීම කරන්න මඟ පෙන්වන්න අපේ එක යුතුයකමක්. ඒ නිසා පාසලෙන් ජීවිතය ඉගෙන ගන්න අලුත් පාරක් කියලා දෙන්න අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා පාසල් අධ්‍යාපනය ඇතුළෙම
අමතර අත්දැකීම් ලබා ගන්න පරිසරය නිර්මාණය කරන්න කියන ආරාධනාවත් එක්ක අපි ඔබෙන් සමුගන්න හදන්නේ. අපි හමුුනේ YouTube නාලිකාවෙන් නම් subscribe කරන්න channel එක. ඒ වගේම ඔබ අපි හමු වෙලා ඉන්නේ Facebook පිටුවෙන් නම් ආරාධනය කරනවා පිටුව follow කරන්න, like එකක්, comment එකක්